අද සත් මඩලෙන් ඔබ සමග කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලැබුවා වූ මේ අලුත් මාසේ ඔබගේ කටයුතු සාර්ථක මිනිස්සු වශයෙන් සාර්ථකව ජය ගන්න කියලා ඔබට ආශිර්වාද කිරීමට හැම අවුරුද්දක්ම ලබනවා හැම මාසයක්ම ලබනවා හැම දවසක්ම උදා වෙනවා හැම දවසකම ඉර පායලා හවසට ඉර බැහැගෙන යනවා මිනිස්සු දවසින් දවස වයසට යනවා හැබැයි මිනිස්සු දවසින් දවසට දින සති මාස වසර ගත වුණාට මිනිස්සු වයසට ගියාට මිනිස්සුන්ගේ සිතුම් පැතුම් අදහස් වලින් මිනිස්සු පොහොසත් වෙනවද කියලා කියන්න අමාරුයි. දවසින් දවස සමාජ රටේ තැන් තැන් වල වෙන සිදුවීම් එක්ක මිනිස්සුන්ගේ හිත කුරුල් වෙනවා. ගොඩක් මිනිස්සු අල්ලගන්නේ වැරදි දේවල් කුණු ගොඩවල්. වැරදි දේවල් තමයි අපි සමාජ මාධ්‍යවලත් ගොඩක් දකින්නේ. වැරදි දේවල් තමයි බොරු දේවල් තමයි වැඩකට නැති දේවල් තමයි ගොඩක් ප්‍රසිද්ධියට පත් කරන්නේ. ඇයි? හේතුව තමයි සමාජය එතකොට වැරදි දේ අවබෝධ කරගන්න වැරදි දේ වපුරන අය වැඩි. සාධාරණව කටයුතු සිද්ධ කරන අය අඩුයි. ඔබ දැකලා තියෙනවා සාධාරණව හරි දෙයට කතා කරන මිනිස්සෙගේ පැත්තට හිටගන්න පිරිස අඩුයි අසාධාරණ පැත්තට හිටගන්න පිරිස වැඩි. එතකොට හැබැයි හොඳට මතක තියාගන්න කවුරු කොහොම කොයිබ කරණම් ගැහුවත් අවසානයේදී මේ මහ පොළොවේ සත්‍ය ජය ගන්නවා. මේ විශ්වය දකිනවා. මේ මහ පොළොවේ ජීවත් වෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ සාධාරණ අසාධාරණද කියලා. අපිට කිසි කෙනෙකුට අපිට චෝදනා කරන්න ඕනේ නැහැ. හැබැයි ඔබ හොඳට මතක තියාගන්න ඔබගෙන් කොච්චර නඩු විමසුවත් ඔබ නඩු වලින් දින්නත් අසාධාරණව හරි ඔබ ඒවලේ සතුටු වෙන්න පුළුවන්. හැබැයි ඔබ වැරදි ක්‍රියාවක් සිද්ධ කළා නම් වැරදි වැඩක් සිද්ධ කළා නම් ඒකේ ප්‍රතිඵල අනිවාර්යෙන් ඔබට භුක්ති විඳින්න වෙනවා. ලබන ආත්මෙද නෙවෙයි ඔබට මේ ආත්මය අනිවාර්යෙන් ඒක භුක්ති විඳින්න වෙනවා. සාධාරණව ජීවත් වෙන මිනිස්සුන්ට අසාධාරණකම් කරන්න ගිහිල්ලා ඔබ නිකරුණේ ප්‍රශ්න වල පැටලෙන්න එපා. ඔබට කවුරුත් බාධා කරන්නේ ඔබේ ගමනට. හැබැයි ඔබ කරපු දේවල් අනුව ඔබේ ජීවිතයේ දේවල් වලට ඔබට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වැරදි වැඩක් කළොතින්, වැරදි ක්‍රියාවක් සිද්ධ කළොතින්, වැරදි අය සමග ගනුදෙන කටයුතු සිද්ධ කළොතින් ඒකෙදි ඔබට ජීවිතයේ කවදක හරි ඒක මුහුණ දෙන්න වෙනවා. එදාට දෙයියොත් නැහැ, එදාට නඩුකාරයොත් නැහැ, පොලිසියක් නැහැ, උසාවිත් නැහැ, මොකුත් නැහැ. එදාට ඔබට මේ විශ්වයේදී මේ මහ පොළොව තුලදී ඔබට ඔබ කරපු වැරද්දට දඬුවම ලැබෙනවා. ඒක හාමුදුරුවද අම්මද තාත්තද සහෝදරද කියලා දාලා නැහැ. ආගම් ಜಾති ભેද නැතුව හැමෝටම ඒක ඔබ කරන දේවල් වලට ඔබට භුක්ති විඳින්න සිද්ධ වෙනවා. එහෙනම් මේ ජීවත් වෙලා ඉන්න කාල සීමාව තුලදී ඔබ සාධාරණ මිනිස්සු වශයෙන් ඔබ කටයුතු සිද්ධ කරන්න. වැරදි වැඩ කරන්න එපා. සමාජ මිනිස්සු එක එක විදිය වෙන්න පුළුවන්. මිනිස්සුන්ගේ අදහස් එක එක විදිය වෙන්න පුළුවන්. අපට ඒක අදාළ නැහැ. ඒක ඔවුන්ගේ දේ. ඔබ ඔබේ දේ කරන්න. ඔබට පැවරිච්ච රාජකාරිය කරන්න. හැබැයි සාධාරණ ජීවත් වෙන හොඳින් ජීවත් වෙන මිනිස්සුන්ට අනිත් මිනිස්සු ඇඟිල්ල දික් කරන වැඩි ඒක ඔබ ගණන් ගන්න එපා. ඒක අපට අදාළ නැහැ. ඒක ඔවුන්ගේ ක්‍රියාව. අපි කරන්නේ යහපත් දේ නම් අපට සතුට නම් අපි කරන දේ පිළිබඳව අපට ආඩම්බර නම් සතුට නම්
අපට අනිත් අයගේ චරිත සහතික ඔබ බලාපොරොත්තු වෙන්න එපා. හේතුව ඔවුන්ට චරිත සහතික දෙන්නත් බෑ. ඔවුන්ට චරිතයක් නැති හින්දා. ඔබේ ජීවිතේ ඔබට චරිතවත් නම්, ඔබට ඔබ විශ්වාස නම්, ඔබට බවංක නම්, ඔබට පාදරයෙන් කටයුතු සිද්ධ කරන්න. ඔබ කිසි කෙනෙක්ගෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. බලාපොරොත්තු නොත් ඒ දේ උන්නතොත් දුකක්. එහෙනම් ඔබ මේ ජීවත් වෙලා ඉන්න කෙටි කාලය තුලදී ආගම් කුලමල ભેද නැතුව සියලු දෙනා එකම මිනිස්සු වශයෙන් ඔබ කටයුතු සිද්ධ කරන්න. ඔබගේ ජීවිතයේ මේ ලැබුවා වූ මාසය සියලුම යහපත් විදියට යහපත් කටයුතු ਸਰවප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා සත් මඩල ජෝතිෂ සේවාව එහෙම නැත්නම් හස්ත රේඛා සේවාවෙන් ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම ජය වේවා.